හෙලෝ බොස් අරුවා ඇවිල්ලා එවනැල්ල දැක්කනම් ඒ අයිති එකක් ඔය අරින්න ඕන ඇල්බර්ට් ආපා උට රිද්දන්න ඕන නම් ඌ පණටත් වඩා ආදරය කරන එක විතරක් කරන්න ඕන රයිට් පුතා සමාදානයේ පැවැත්ම දැන් ඔයාලා අපි මේ ඉගෙන ගන්න විෂය කරුණු වලට ඔබට ගිහිල්ලා සරල කතාවක් කිව්වොත් අපි මේ ලෝක ස්වභාව ධර්මයේ තුල පුතා ජීවත් වෙන්න ඕන මේ සමාදානය පැවැත්ම රඳාගත යුතු ආකාරය. එතකොට අපි මේ සමාජ ක්‍රමයේ තුල අපි ජීවත් වෙන්න ඕන සර්ව සාධාරණව. පොඩක් ඉන්න පුතේ. හෙලෝ චූටි කියන්න අයියේ කොහෙද ඉන්නේ? මං ඉන්නවා චූටි ක්ලාස් එකේ ඉන්නේ. අයියේ මගේ අද ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට් එනවා. මං ඒක බලන්න යන ගමන් ඉන්නේ. මං ඊට පස්සේ කෑල්ලවත් හම්බෙලා තමයි ගෙදර එන්නේ. අපි දෙන්න ඇවිල්ලා පොඩි පාටියක් දාමු රෑ වෙලා. හරි චූටි ඔයා පරිස්සමෙන් මේ වැට්ටි කරගෙන පරිස්සමෙන් ගෙදර එන්න ඕන. මොකද අමනුෂ්‍යය වගේ මිනිස්සුන් ඉන්නේ. එන්න පරිස්සමෙන් ඔයා වැට්ටි කරන් ගෙදර එන්න ඕන. හරිද? හරි අයියේ. හරි තිබ්බ උසන්නයි. හරි උසන්නයි. නිකු අද තමයි මම මේක ලෝක සතුටුම වෙන දවස. මගේ අයියා මට උගන්වන්න මාර කට්ටක් කෑවේ. අද මගේ කැම්පස් එකේ රිසල්ට් එක. මම පාස් කියලා මගේ අයියාට කියනකම් මට ඉවසිල්ලක් නැහැ නේද? ඔයා දන්නවනේ මට කොච්චර අයියා ආදරේද කියලා. එයා ආසයින බ්‍රේස්ලට් වලට මම එයාට දෙන්න බ්‍රේස්ලට් එකක් ගත්තා. බලන්න මේක හොඳ වෙයි කියලා. අනේ ඒක හරිම ලස්සනයි. අනිත් අයියා ඔයාට ගොඩක් ආදරේනේ. ඉතින් පාස් වෙලා කියලා දැනගත්තොත් අයියා හුඟක් සතුටු වෙනවා. අනිත් මම දන්නවා මේ ලෝකේ වැඩිම සතුටු වෙන කෙනා ඔයාගේ අයියා කියලා. Kavya, udah kamu tuh beda kere. Kavya kata keraban, Sania. Mu mehe mindo ne kelle me. Chudi. Meka bumala ke beda. Mato kage hat mu to param kondo na ko. Chudiya. අනේ අයියේ බලන්නකෝ ඔක තමයි චූටි වාට දෙන්න හිටපු දේ. මල්ලි මම ඒස්ටි පෙරේරා. මල්ලි දන්නවද ඔය නැති වෙලා ඉන්න දරුවා කායි කවුද කියලා? සර් එයා රණයාගේ මල්ලි සර්. සර් ඒ කොල්ල නැති වෙලා ඉන්නේ රණයා කියන එක්කෙනා ඉස්සර පාතාල මැරේ. එයාගේ මල්ලි තමයි නැති වෙලා ඉවරයි ඔක්කොම ඉවරයි රණයාවා හරි වැරදි බැලුවා පොළොව හෙල්ලෙනවා ඩි හඳ ඇහෙනවා
එයාගේ මැරකම ආයේ එළියට ගන්න දන්නේ මේ මිනිස්සු මේ මල්ලිය මැරලා තියෙනවා. සාමදාන පාඩ විවරදරනේ බුමන් මම මේ මිනී මැරුම් නැවැත්තුවේ මගේ මල්ලිගේ අනාගතය වෙනුවෙන්. ඒ වුණාට උඹලා මට සාමදානයේ පාඩම එහෙම කරන්න යන්න දෙන්නේ. මම මේක කරේ මිනී මරු නැති කරලා මේක පිළිසිදු කරපු. සනියා අවුරුදු ගානක් උඹෙක් ඉඳලා මට මොනවාද හම්බුනේ? අපි උඹ ඉරයක් කරලා දෙන්නට පස්සේ මේරිය කියන කන්ට්‍රෝල් එක මගේ එකට ඉඳලා අවුරුදු ගානක් මගේ බත්පත කාලා මගේ මෝන්ට කියලා ගාව සනියා ගවියා ඔබ දැනගනින් මේකේ හතුරන්ට වඩා ද්‍රෝහියෝ තමයි එකට ඉඳන් කෙරිනෙව්. උඹ මතක් කරලා එහෙදි මගේ මල්ලිකින් සමාව ගන්න. ගවියා මම මේ ආයුධ අතෑරියේ මගේ මල්ලි වෙනුවෙන් උගේ අනාගතේ හදන්න බං. අම්මා තාත්තා නැතුව මං ඌව මලක් වගේ බලාගත්තේ. මගේ පරණ මැරකම් ඔක්කොම නවත්තලා. හැබැයි බං මුන් මට ඒ විදිහට ඉන්න දුන්නේ නැහැ. ගවියා මේ වගේ මගේ මල්ලි වගේ තව අනන්තවත් මේකේ ඉන්න පුළුවන් බං. මං උන් වෙනුවෙන් ඉන්නවා. මෙතෙන් පටන් මේ රණේ උන් වෙනුවෙන් ඉන්නවා. අසාධාරණයට විරුද්ධව මං ඉන්නවා ගවියා. මං ඉන්නවා.